දෙන්නේ. වෘත්ත චතුරස්‍රය. හරිද? මේකේ පළවෙනි ක්‍රමය තමයි චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරි. සම්මුඛ කෝණ පරිපූරක වේ. හරිද? වෘත්ත චතුරස්‍රය. හරි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. හරිද? මේ තියෙන වෘත්තයක්. මේ වෘත්තයක ඇතුලේ අපි අඳින මෙන්න මේ පාද හතරක රූපයට තමයි කියන්නේ චතුරස්‍රය. හරිද? ඒක වෘත්තයක් ඇතුලේ අඳින චතුරස්‍රයක ඒකට කියන්නේ වෘත්ත චතුරස්‍රය. හරිද? මේ තියෙන කේන්ද්‍රය. හරිද? අපි ගත්තොත් මේක A කෝණය, මේක B කෝණය, C කෝණය, D කෝණය කියලා. හරිද? එතකොට ක්‍රමයට අනුව වෙන්නේ A කෝණයට B කෝණය. කියන්නේ මේ A කෝණයට සම්මුඛ කෝණය එකතු කළොත් ඒකේ අගය කීයද? අංශක 180. තේරුණාද? මේ C කෝණයට මෙන්න මේ D කෝණය. C ධන D සමානයි අංශක 180. හරි. මේක තමයි පළවෙනි ක්‍රමයෙන් කියන්නේ වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කිය. හරිද? පරිපූරකයි කියන්නේ කෝණවල එකතු අංශක 180ක් කියන්නේ. හරිද? හරි. එලියා ගන්න. හරි. අපි ගානකට යමු මේකේ. මේක අරගන්න. හරි. එතකොට එතන U T S එතකොට මම කියලා දුන්නා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරකයි කියලා. හරිද? ඒකට ඒක පාවිච්චි කරලා මට පුළුවන් මෙන්න මේ අඥාත පදවල අගයන් හොයන්න. හරිද? එතකොට මම ඉස්සෙල්ලාම මෙන්න මේ U ටයි S ටයි දානවා ඒ ක්‍රමය. අංශක 130 හරි. කෝණය ලියමු VUT කෝණය ධන VST සමානයි 180. හේතුව මොකක්ද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක. හරිද? එතකොට VUT කියන්නේ කීයද? අංශක 130යි. VST කියන්නේ x දාන 10 සමාන 180. එහෙනම් 110 100 මේ 10 එකතු වුණාම 140යි සමාන 180යි. x සමානයි මේ අංශක 180ෙන් අඩු කරන අංශක 140. එහෙනම් x කියන්නේ කීයද? අංශක 40. තේරුණාද? ඊට පස්සේ ඊළඟ කෝණ දෙකට දානවා. මොකද්ද? UVS කෝණය ධන UTS සමානයි 180. හේතුව වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. UVS කියන්නේ y ධන අංශක 10 ධන අංශක 80 සමානයි 180. y ධන 10 80 අංශක 90යි සමානයි 180යි. y කියන්නේ කීයද?
180 අඩු කිරීම අංශක ගන්න. y කියන්නේ කීයද? අංශක. හරි. තේරුණාද? මේක ලියාගන්න. හරි. මේක බලන්න. ඊළඟ මේ ප්‍රමේයය. ඊළඟ ප්‍රමේය චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තයක් මත පිහිටයි. එතකොට මේ කියන්නේ BAC කෝණය දන BDC කෝණය සමාන අංශක 180යි. එම නිසා A B D හා C ලක්ෂ වෘත්තය මත පිහිටි. මේක දෙවෙනි මේකෙන් කියන්නේ චතුරස්‍රයක සම්මුඛ කෝණ යුගලයක් පරිපූරක නම් එම චතුරස්‍රයේ ශීර්ෂ වෘත්තයක් මත පිහිටයි. ඒකට 75ට 105ක් එකතු වුණාම 180. එතකොට පරිපූරක වෙනවනේ. පරිපූරක වෙනවා නම් ABCD මෙන්න මේ ලක්ෂ්‍ය 4 පිහිටන්නේ මේ වෘත්තයේ මත කියලා තමයි මේ ප්‍රමේයෙන් කියන්නේ. තේරුණාද? කියන්නේ ආවට්ට කරලා තිබිලා සම්පූර්ණ. හරි. ඔකේ ආවා. හරි. අපි යන් ඊළඟ ප්‍රමේයෙ ඊළඟ දාන කරමු. अंतिम प्रमेय पादने वृत्त चतुराश्रयक පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඒ කියන්නේ අපි වෘත්ත චතුරාශ්‍රයක් යනකොට මේ වෘත්ත චතුරාශ්‍රයේ එක පාදයක් මම දික් කරනවා. කැමති පාදයක් මම දික් කරන්න පුළුවන්. හරිද? පාදයක් දික් කළාම බලාගන්න මේ දික් කරපු පාදයෙන් හැදෙන මෙන්න මේ කෝණය කියන්නේ මොකද්ද? බාහිර කෝණය. මේ බාහිර කෝණය අභ්‍යන්තර කෝණ තියෙන්නේ මෙන්න මේ ඇතුළේ. අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඒ කියන්නේ අභ්‍යන්තර කියන්නේ ඇතුලේ කෝණයක් වෙන්න ඕනේ. ඒක මේ කෝණයට සම්මුඛ වෙන්න ඕනේ. මෙයාට සම්මුඛ කෝණය තමයි මේ. තේරුණාද? එහෙනම් මෙයා A නම් එයා සම්මුඛ කෝණය සමාන වෙනවා. අපි මේක ගොත් එහෙම BCE කෝණය සමානයි BAE කෝණය. දැන් ප්‍රමේය පැහැදිලි.
වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. හරි. ලියාගන්න බෑ. හරි. අපි මේකෙන් ගානක් හදමු. හරිද? බලන්න. එතකොට ප්‍රමේය කියනවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ සම්මුඛ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. හරිද? එහෙනම් y සමානයි අංශක 100යි x සමානයි අංශක 70යි. එළින්නේ. හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන. හරි. මේ තියෙන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඊට සම්මුඛ කෝණය තමයි මෙන්න මේ කෝණය. මේ පැත්තේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේකට සම්මුඛ කෝණය තමයි. හරි. ලියා ගන්න.